ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඊස්ටර්න් නිවුස් මාධ්‍යකගේ මගින් සංවිධානය කරනු ලබන සිහිනට පියාපත් වැඩසටහන සඳහා විශ්වවිද්‍යාලය තුළින් සෑහෙන බඩු බාහිරාදිය පරිත්‍යාග වශයෙන් ලැබුණා. ඉතින් අද අපි ඒවා බෙදා දීම සඳහා මාධ්‍යකගෙන් මෙන්ම වෙනත් පීඨවල අපේ සහෝදර සහෝදරියන් හොරිසෝරා YouTube channel එක හා අත්වැල් බැඳ ගනිමින් මෙම ගමන පිටත් වුණා. කියාගෙන ඉපුණාද? මතල්ලන්ට බාවා මලහන් ගලෝ පාවනාර කියන්නේ මීඩියාගේ සභාපති වශයෙන් කියන්නේ ඉති දෙයක් නැහැ. ඔබට බලන්න වෙද්ද? බලන්නේ නැහැ. බලන්න. පාඩම් කරනවා බං. කට්ටිය මිඩ්ඩෙක්කුත් තියාගෙන කීරද මිඩ්ඩෙක්කමාර එකමාරට මිඩ්ඩෙක්කුත් තියාගෙන මේ වගේ වැඩවලට යනවා. ඉතින් විශ්වවිද්‍යාලයේ ඉඳන් පැය භාගයකින් විතර අපි මේ පාසලට ආවා. ශ්‍රී සීලාලංකාර සිංහල විද්‍යාලය කල්කුඩා ප්‍රදේශයේ ඇති පුංචි පාසලක් කිව්වොත් මම නිවැරදි. කුඩා ගුරු මණ්ඩලයක් හා කුඩා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකින් සමන්විත මෙම පාසල ඉතාමත් අඩු පහසුකම් යටතේ තම පවත්වාගෙන යන්නේ. ඉතින් පාසලේ ළමයි එක්ක කතා කරනකොට ඒ අය අපිට කිව්වේ ඔවුන්ගේ පුස්තකාලයේ පොත් අඩුයි කියලා. කතන්දර පොත් මෙන්ම අධ්‍යාපන පොත් අඩු බව අප පුස්තකාල නිරීක්ෂණයේදී අපිට පෙනී ගියා. අප බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී එවැනි පොත්පත් පරිත්‍යාගයකටත්. ඔන්න ඉතින් අපේ අයත් ලෑස්තිලා ඉන්නේ වැඩේට. එකයි 30ට ටැක්ස් වල මිඩ් එක්සෑම් එකකුත් තියාන ඇත්තරම අපි මේ ගමන ආවේ තේ සතුට වෙනුවෙන් කිව්වොත් ඇත්තරම නිවැරදි. विश्वविद्यालय माध्यंश अक्कलायला कुछ टाइम की काकागने वो सभी करना अगले नहीं तो हम आधे ले अपने विद्यालय में गलना कुछ हमारे जो मंडल में इसलिए में अक्कलायला टिकर आगे ने योगा लगे ये अक्कलायला टिकर आधे ले अपने स्कूल में पूरी करना पड़ेगा हम අපේ වැඩි පරිණාමයක් ප්‍රයත්න බැරි වුණා. මේ තනිකරේ එහෙම අප්පර් කියලා තමයි යාර. ඒකට ඔයාලට මොන කරනවා කියලා අපි ඉන්නේ. ඒකත් ඔක්කොම කියන්නේ මාධ්‍ය ඒකේ උනාට කැම්පස් එකේ ඔක්කොම සහභාගී වෙලා මේ වැඩි කරන්නේ. ඒ සත්‍ය විලෝවින් තමයි මේ කරන්නේ. ඒකට ඒකත් මතක් කරනවා. ඉතින් අපි මේක ඇත්තරම කරන් හිටියේ ළමා දිනේ නිමැත්තෙන් ඔක්තෝබර් 1 වෙනිදා. ඒත් තිබුණ ගැටලු කීපයක් මත ඇත්තරම වැඩේ ටිකක් කල් ගියා. සස්මිත සංජය පුතාගේ නෙමෙයි. සස්මිත සංජය පුතා.
දෙරියන්ට දිවන බුදුදසන කියනවා මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා අපේ මේ පොඩි ඉස්කෝලේට ගොඩක් ආර්ථික ප්‍රශ්න හමුවේ කරගෙන යන මේ ඉස්කෝලේ ගොඩක් ප්‍රශ්න තියෙන ගොඩක් ආර්ථික ප්‍රශ්න දුෂ්කරතා මැදේ අපි කරගෙන යන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මේ අන්ඩර්ග්‍රැජුවේට් ශිෂ්‍යයින් එකතු වෙලා මේ මාධ්‍ය එක්කේ මගින් ගිය අවුරුද්ද මේ නිදිම උත්සවයක් සංවිධානය කරලා මේ ළමයින්ට පරිත්‍යාග කරලා තිබුණා. ඒ වගේම මේ අවුරුද්දේ ඒ විදිහම කරලා කළා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ සිසිල දෙරියන්ට. ඉතින් අද නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ෆැකල්ටි ඔක්කොම එකතු වෙලා පීඨයන් ඔක්කොම එකතු වෙලා ලස්සන වැඩක් එකතු වෙලා කරනවා. ඒක මාධ්‍යයක විසින් තමයි එළියට දාන්නේ. ඉතින් ඔහොම තමයි වැඩේ වුනේ. කොහොම හරි ඉතින් අපේ හැටි දන්නවනේ. මොන එක්සෑම් තිබ්බත් ආතල් නම් මිස් කරගන්නේ නැහැ.